ෆැමිලි ශ්‍රී ලංකා වැඩසටහනකින් ආයිත් අපි හමු වෙනවා. මාත් එක්ක අද අලුත් සගයෙක් ඉන්නවා. ඒ තමයි උගිත. වෙන්දට අපි එන්නේ ප්‍රසාදුයි මමයි. අද ඉන්නේ උගිත. අපි අද බලන්න යන්නේ ගුරුළු පොත හරිය තියෙනවා සීතා කොටුව කියලා එකක්. සීතා කොටුව කියලා එකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ එකට යන මාර්ගය. ඉතින් මේ ගිහින් බලමු. පළවෙනි වතාවට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ ඉතිහාස කතාව අපි පස්සේ විග්‍රහ කරමු. කැලයක් මැද්දෙන් යන්න තියෙන්නේ. අපි ඇත්තටම අද සපත්තු දාගෙනත් නැහැ. වතුරු බෝතලයයි වර්ෂාව මැද්දේ එන්න වුණා. ඉතින් අද ප්‍රසාද් නොවැළක්වේ හේතුවක් නිසා දෙන්න බැරි වුණා. නමුත් අපි ගමන මේ තියෙන්නේ මාර්ගය. උගිත ඔයා මේකේ මේ ඉතිහාස කතාව පොඩ්ඩක් හොයලා තිබුණේ නැහැ නේද? පළවෙනි වතාවට නෙන්නේ? නෑ පළවෙනි වතාවට. නිශ්චයයි හැබැයි ටිකක් විතරවත් පොඩි. අන්න ඒක පාරකුත් යනවා. මේ හරියෙන් ගලාගෙන යන කුළුගංගේ අතු ගංගා. ගිහිල්ලා බලමු කොහොමද යන කියලා. මේ හරියට කියන්නේ සීතා කොටුව. මේ නම ගුරුළු පොත. ගුරුළු පොත කියලා තමයි නම් කරලා තියෙන්නේ. ගම ගුරුළු පොත බලන්න යන්නේ සීතා කොටුව කියන තැන. මේක පුරාවිද්‍යාවකින් නම් කරලා තියෙනවා. හැබැයි පුරාවිද්‍යාවකින් මාක් කරලා තියෙන්නේ ගුරුළු පොත කියලා විතරයි. සීතා කොටුව කියලා නම් මාක් කරලා තිබුණේ නැහැ බෝඩ් එකේ. අපි තැනට ගිහිල්ලාම කතාව ආරම්භ කරමු. මේ බාන සභා ධර්මයේ විසින්ම ඇදිලා තියෙන හැටි. කැලේකට තමයි ඇතුල් වන්නේ. ඔන්න එහෙනම් පිට පෙනෙන්න තියෙන්නේ ගොඩනැගිල්ලක් පිහිටපු ආකෘතිය. මෙහෙම හේකුත් තිබුණා. හරි. සමහර විට නේද මේක නිකන් කොටුවක ආකාරයෙන් තියෙන හින්දා වෙන්නේ නැද්ද මේකට කොටුව කියලා කියන්නේ? පොණ්ඩයක් වගේ එන්න බලන්න. කියන්නේ මේක සීතා දේවිය සංගවාගෙන සිටියා කියලා ජනප්‍රවාදයක් යනවා. ඉතින් මේ ජනප්‍රවාදයේ සත්‍ය අසත්‍යතාවය නම් කෙසේද කියන්න දන්නේ නැහැ. හැබැයි ගොඩක් අය එහෙම තමයි මේකට කියන්නේ. මෙතන පුරාවිද්‍යාවෙන් නම් කියන්නේ සක්මන් මළුව. දොළ පාරක් තියෙනවා. පඩි පෙළ අපි ගිහිල්ලා බලමු. එවනම් අපි පඩි පෙළ ටිකේ පහලට බහිමු. උගිත පඩි පෙළ පොඩ්ඩක් ලිස්සනවා.
right. මේ තියෙන්නේ කොටු බවුරක ස්වභාවයක්. බැම්මක් එදලා තියෙනවා. සෑහෙන උඩින් තමයි මේ කොටුව පිහිටා තියෙන්නේ. එතකොට අපිට නිකන් හිතෙනවා මේ වෙලාවෙදී මෙතනින් වතුර පාරකුත් ගලාගෙන යන නිසා සමහර විට උගිත හොයාගෙන තියෙන ආදි කාලේ පුරාණ ගල් අපි එකක් බලාගෙන බලන්න. ඔය තියෙන්නේ ඔය බලපන් ගෝනේ මේව පිටියවනේ මේනේ මේ සේරම හදපුවන ඔය මේ හරියට හදලා තියෙන්නේ තව මේ මොනවා හරි තියෙනවා මේක මොකක් හරි ඔව්මයි මේ මෙතන මේ කොරවක් ගලක් තියෙනවා මේ යන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ මේක මචං රාජධානියක් හරි ආරාමයක් හරි නැත්තම් මොකක් හරි වෙන ඓතිහාසික එකක් කියන්න ආඩු මචං මේ පල්ලෙහාටම තියෙනවා ඔව්ම මේක පල්ලෙහාටම තියෙනවා මේ මෙතන පඩි පෙළකුත් තියෙනවා ඔව් උගිත මේ එන්න මෙන්න පඩි පෙළක් තියෙනවා ඒකනේ ඔය පල්ලෙහාට යන්නදී රෙස්ටක් කියනවා ඉස්සක් නම් එනවා ගුහාවකුත් තියෙනවා අඩි කපපු ස්වභාවයකුත් තියෙනවා ඔව් දැන් පුරාණ මචං මේක ආරාමයක් වෙන්න පුළුවන් නිකන් මේ ගුහා සීන් එකක් නෙමෙයි නගින්න ඔව් එහෙම කියලා මේ පඩි හැබැයි පැහැදිලිවම මේක ලොකු අපරිසරයක් තියෙනවා කටේද ඔව් ඔව් පහළ පේන්න තියෙනවා දියාගල ගලේ එහා පැත්ත ඩෙඩ් එන්ඩ් එකක් එහා පැත්ත ඩෙඩ් එන්ඩ් එකක් තියෙනවා ඔබට පේනවා තරණය කරන්න ටිකක් අමාරුයි බලන්න යනවා පදිය දොර පන්සල පදිය දොර අම්ම මෙතන මේ ජයසිරි මහා බෝධීන් වහන්සේගේ අනුශාඛා සද්ධාතිස්ස රජුරුවන්ගේ ඔසු උයන කියලා තමයි මේක හඳුන්වන්නේ. මේ තියෙන්නේ ඉපැරණි බෝධීන් වහන්සේ. අපි යමු එහෙනම් බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න. මේ තියෙන්නේ අසිරිමත් බෝධි.
මේ තියෙන වැව ඒ සතරසිරාතිරන් වැව මේ බෝධින් වහන්සේ වඩම්මාගෙන එනකොට ඒවකට බෝධින් වහන්සේ බිමන් අරලා තියනවා කියන්නේ ඒ රජුරෝ මෙතන බෝධි වෙනකොට වඩම්මලා ගෙන ගෙනියන්න ගෙන බෝධිය කොතන දීලා තියෙන පුතේ ගල් තලාවක් ඊට පස්සේ ගල් තලාවට බෝධින් වහන්සේ තැන්පත් කරලා නිදාගෙන තියෙනවා ඊට පස්සේ ගල් තලාවට තමයි බෝධිය පැනවලා ගෙනියන්නේ ඊට පස්සේ බැම්ම බදලා පස් කරනවා බෝධිය රෝපණයලා තියෙන ගල් තලාවක් උඩ ගල පසාරු කරලා බෝධිය රෝපණය වුණා කියලා යනවා හරි කතාව තියෙනවා හරි ඒ වගේම මෙතන ඒගොල්ලෝ රජුරෝ විසෝයි වහන්සේ මෙතන හිටියා කියන කල්පුණු තියෙනවා මහා ඔය උණු දිය උල්පත් බලන්නයි අපි ආවේ. අපි අපේ බෑග් ටික තියන්නයි හදන්නේ. ඒ කැමති නම් නාන්නත් පුළුවන්. මෙන්න උණු දිය උල්පතේ ඉන්නේ. එන්ට පේනවනම් බලා ගන්න පුළුවන්. මේක නම් සෑහෙන රස්නේ. වතුර පැහෙනවා පේනවද දන්නේ? මොනවද පේනවද වතුර පැහෙනවා? ඒක වතුර පැහෙනවා. අනිතින්ද මේකෙන් නාන්න පුළුවන්. වෙන්න මේක හොන්තටම රස්නේ. මෙන්න වතුර පැහෙනවා. වතුර පැහෙනවා. ස්වභාවිකව ගලාගෙන යන්නේ උණු දිය. මේකත් රස්නේ වතුර පැහෙනවා. අම්මෝ මේකේ රස්නේ මේක එච්චරට නෑ. ඒ කකුලට ඇවිල්ලා තියෙනවා රස්නේ. මුදිය. ඔන්න මේ අපි ඉන්නේ උණු දිය උඩට.